බුන්ජෝර්නො තුත්ති අද ෆෙබ්‍රවාරි මාසේ 10 වෙනි අඟහරුවාදා. ඉතින් මේ සතිය ඇත්තටම ලස්සන සතියක්. අවුව ගොඩක් වැටලා තිනවා වෙරෝන නගරයට නම්. ඉතින් කර්ණවාලයකට මේ සිකුරාදා කාර්රි. එහෙමත් නැත්නම් වෙරෝනවල ඇත්තටම ගොඩක් ෆේමස් මේ කර්ණවාලේ ෆෙස්ටිවල් එක සිකුරාදා දවසේ තමයි තියෙන්නේ. ඉතින් සිකුරාදා දවසේ අපිට වැඩ කරන්න වෙන්නේ නැහැ. මොකද පියත්සා බ්‍රා අපේ ස්ටුඩියෝ එක තියෙන ප්‍රදේශයේ තමයි ඇත්තටම මේ කාර්රි එහෙමත් නැත්නම් මේ කර්ණවාලේ සම්බන්ධයෙන් මේ ෆේස් එක තියෙන්නේ. ඉතින් ගොඩාක් ලස්සනයි. වෙරෝනවල ඉන්න ගොඩක් අය මේක නරඹන්න එනවා. විශේෂයෙන්ම පුංචි ළමයි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බලන්න එනවා. ඉතින් අද දවසේ අද මේ ෆෙබ්‍රුවාරි 10 වෙනිදා නම් මට අද දවසේ උදේ තියෙන්නේ වෙරෝනා ත්‍රිබුනාලයකට යන්න. ඉතින් මුලින්ම ප්‍රොකූරයකට යන්න තියෙනවා. මල්ත්‍රත්නමෙන්තින් ෆැමිලිය සම්බන්ධයෙන් දෙනුංච එකක් දාපු අපේ ක්ලයන්ට් කෙනෙකුගේ ඒ දෙනුංච එකට මොකද වුනේ කියලා බලන්න තමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ සෙපරාසියෝනේ ඩිවෝර්සියෝ සම්බන්ධයෙන් නඩු දෙකක් තියෙනවා. ඒ ඉතින් ගොඩක් දෙනෙක් ප්‍රශ්න අහලා තියෙනවා මම පසුගිය දවස්වල අරගෙන ආපු වීඩියෝ සම්බන්ධයෙන්. ඕමේ පර්මිසිවි සොජෝර්න් එකක් බ්ලොක් වෙලා ඒක අපිට බ්ලොක් කාර්ය කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ඒක ලබා ගන්න අපිට පුළුවන් වුණා කියන එක සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් ගෙනාවා. ඒකෙදි Facebook page එක හරහා අහලා තියෙනවා මේ සොජෝර්න් එක බ්ලොක් වෙන්න හේතුව මොකක්ද කියලා. අපි ගොඩක් වෙලාවට අපේ ශ්‍රී ලාංකිකයෝ වගේම විදේශිකයෝ පෙර්මේසිවි සොජෝර්න් එකක් ඉල්ලුම් කරනකොට වගේම ඒක රිනූ කරනකොට ඒ අදාළ කොන්ත්‍රාතු දි ලවෝර එකක් ඒ අදාළ වැඩ කරන ආයතනයක හෝ ඒ දතොරි දි ලවෝර සම්බන්ධයෙන් ඩොකුමෙන්ටි මේ කිට් පොස්තාලයකේ දාලා තමයි ඒක ස්පෙඩිර කරන්නේ ඒක යවන්නේ. ඒ ෆොටෝ සෙඤ්ඤලමෙන්ටෝ එකට ඔෆිෂල් ඉමිග්‍රේෂන් එකට යන දවසේදීත් ඒ අදාළ කොන්ත්‍රාතු දි ලවෝර එක වෙනස් වුණොත් බොහෝ දුරට අරගෙන ගිහින් ඒකේ කොපි එකක් දෙනවා. නමුත් ඊට පස්සේ මේ කොන්ත්‍රාතු දි ලවෝර එක එහෙමත් නැත්නම් මේ දතොරි දි ලවෝර මාරු වුණොත් මේ අය ගොඩක් වෙලාවට මේ ඩොකුමෙන්ට් එක ඉන්ටග්‍රාරේ කරන්නේ නැහැ. ඉතින් ඔෆිෂල් ඉමිග්‍රේෂන් එකේ වැඩ කරන්නේ ගොඩක් වෙලාවට ඔපරටෝරිලාට ඒගොල්ලන්ට වෙලා නැහැ මේ හැම ප්‍රාතිකායකකම මේ කොන්ත්‍රාතු දි ලවෝර එක මේ සිස්ටම් එකේ යාලා හොයා බලන්නේ නැහැ. මේ පර්මිසිවි සොජෝර්න් එක අයදුම් කරන කෙනා තමයි මේ ඩොකුමෙන්ටි ඉන්ටග්‍රාරේ කරන්න ඕනේ. මේවා යවන්න ඕනේ. තවත් අවස්ථාවලදී පර්මිසිවි සොජෝර්න් බ්ලොක් වෙනවා විශේෂයෙන් මේ පෙනාලේ ප්‍රොචෙඩිමෙන්ටි පෙනාලේ කියන්නේ නඩු තියෙනවා නම් අපරාධ නඩු තියෙනවා නම් ගොඩක් වෙලාවට පර්මිසිවි සොජෝර්න් රිනූ කරන ක්‍රියාවලිය නැවතෙනවා. ඒක ගොඩක් වෙලාවට වෙන දෙයක්. ඒ වගේම තමයි මේ කොන්ත්‍රිබියුටි ඉන්ම්ස් ගෙවිලා නැත්තම් පර්මිසිවි සොජෝර්න් එක රිනූ කරන එක తాවකාලිකව නවත්වනවා බ්ලොක් වෙනවා. ඉස්පෙක්ටොරාතෝ දෙල් ලවෝරෝ එකේ මේ කොන්ත්‍රෝල්ලි කරන ඇත්තේ මගේ රැකියාව සම්බන්ධයෙන් ඒ අදාළ ඉස්පෙක්ටොරාතෝ දෙල් ලවෝරෝ එකනොත් තොරතුරු ලබා දුන්නේ නැත්නම් සොජෝර්න් එක බ්ලොක් වෙනවා. ඒ වගේම තමයි රෙසිඩෙන්ස් එක සම්බන්ධයෙන්ුත් වැදගත්. ගොඩක් වෙලාවට ඇඩ්‍රස් එක මාරු කරනවා. ඒ කියන්නේ රෙසිඩෙන්ස් එක මාරු කරනවා. නමුත් කුස්සිතුරයක දැනුවත් කරන්නේ නැහැ. එතකොට ඒ සම්බන්ධයෙන් සොයා බැලීම් කරනකොට ඒ අදාළ ඇඩ්‍රස් එකේ ඒ පුද්ගලයා නැහැ. ඉතින් ඒ අවස්ථාවවලදී සොජෝර්න් එක බ්ලොක් වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නයට ඇත්තටම මම හිතනවා මම පිළිතුරක් ලබා දුන්නා කියලා. ඩොකියුමන්ට්ස් වල කිසිම අඩුපාඩුවක් නැති වුණත් පර්මිසිවි සොජෝර්න් එක බ්ලොක් වෙන්න පුළුවන්. මොකද ගොඩාක් ප්‍රාතිකේ තියෙන නිසා ඔෆිෂල් ඉමිග්‍රේෂන් වල ඇත්තටම වැඩ ප්‍රාතිකේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අයගෙනුත් අතපසුවීම් වෙන්න පුළුවන්. යම්කිසි ප්‍රාතික එකක් මගහැරෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ඒ සොල්ලේෂිටි කරන එක ඇත්තටම ඉතාම වැදගත්. ඒ වගේම ඩොකුමෙන්ටිත් ඉන්ටග්‍රාරේ කරන යම්කිසි පිළිවෙල ක්‍රමවේදයක් අනුගමනය කරනවා නම් නීතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරලා සොල්ලේෂිටි කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් තවත් ප්‍රශ්නයක් අහලා තිබුණා TikTok කරහා විශේෂයෙන්ම කෝල් කරලා තිබුණා මේ ගැන අහලා. ඒ වගේම Facebook Messenger හරහත් මේ ප්‍රශ්නය අහලා තිබුණා. ඒ කියන්නේ ප්‍රොටෙක්ෂන් ඉන්ටර්නැෂනලේ දොමාන්ද එක දාලා දැන් බොහෝ දුරට කාලය ගොඩක් ගත වෙලා. උදාහරණයක් විදිහට 2022 වෙන්න පුළුවන්, 23 වෙන්න පුළුවන්, 21 වෙන්නත් පුළුවන්. මේ අයට කොමිසියෝන එක ඇවිල්ලා නැහැ. එතකොට මේ අය බලාගෙන ඉන්න ඕනද? ගොඩක් වෙලාවට කුස්තුර ආයතන වලින් කියන්නේ බලාගෙන ඉන්න. ඔයාලට දැනුම් දෙයි. කොමිසියෝන එකෙන් ලියුම එයි. ඒක එතකන් ඔයාලා බලාගෙන ඉන්න කියන. නීතිය සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන ආයතනයක් විදිහට නැත්නම් දිරිතෝ දෙල් ඉමිග්‍රේෂන් සම්බන්ධයෙන් විශේෂයෙන් වැඩ කටයුතු කරන ආයතනයක් විදිහට අපිට කියන්න තියෙන්නේ එහෙම බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. මොකද මේ ජාත්‍යන්තර නීතිය සහ ඉතාලි නීතිය තමයි ඉතාලි සංක්‍රමණ නීතිය යටතේ තමයි මේ දොමාන්දා ди ප්‍රොටෙක්ෂන් ඉන්ටර්නැෂනලේ
වැඩ කටයුතු සිද්ධ වෙන්න ඕන. කොන්වෙන්සියෝනේ ති ජිනේවරා එක යටතේ. මේ කොමිසියෝන එක අවුරුදු ගාණක් අවුරුදු 2ක් 3ක් 4ක් යනකම් මේ කොමිසියෝන එක හැඳවන්නේ නැහැ කියන එක ඇත්තටම සිද්ධ වෙන්න බැරි දෙයක්. කොමිසියෝනේ දිනය ලබා ගන්න ඔයාලට අයිතියක් තියෙනවා. ඒතම් ප්‍රොටෙක්සියෝන ඉන්ටර්නැෂනල් මේ ජාත්‍යන්තර රැකවරණය අයදුම් කරනවා කියලා කියන්නේ මේ අදාළ නීතිය සහ මේ ක්‍රියාදාමයට උරතුණු කෙනෙක්. එතකොට කුස්තුර ආයතනය වගේම කොමිසියෝනේ territoriale per la protezione internazionale එක බැඳිලා ඉන්නවා කැඳවීම කරන්න. මේ වගේ වැදගත් වීඩියෝ අරගෙන ඉන්න තවදුරටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝටම ස්තුතියි. සුබ දවසක්.